අයිබෝන් වාල සෑමෝටම වාලව සාදරයෙන් මයිමයින් YouTube චැනල් එකට පිළිගන්නවා. අද මම කියල දෙන්නේ කොහොමද මේ Google VEO3 කියන AI එක පාවිච්චි කරලා සිංහලෙන් AI වීඩියෝ එකක් ජෙනරේට් කරගන්න කියලා. එතකොට ඔයාලට මුලින්ම පුළුවන් Google එක සර්ච් කරලා බලන්න Google VEO3 කියලා. එතකොට ඔයාලට වෙබ්සයිට් එකට යන්න පුළුවන්. අර උඩ ලෝගෝ එකේ තියෙනවා වගේ වෙබ්සයිට් එකට ඔයාලව ඩිරෙක්ට් කරනවා. ඒ ගියාට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙතන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි try in Gemini, අනිත් එක තමයි try in Flow. එතකොට මේ try in Gemini කියන එකනොත් ඔයාලට වීඩියෝ ජෙනරේට් කරගන්න පුළුවන්. try in Flow කියන එකනොත් ඔයාලට වීඩියෝ ජෙනරේට් කරගන්න පුළුවන්. එතකොට මම මේ අද ඔයාලට කියලා දෙන්නේ මේකේ try in Flow එක හරහා කොහොමද වීඩියෝ එකක් ජෙනරේට් කරගන්නේ කියලා. මොකද try in Gemini එකේ ඔයාලට ක්‍රෙඩිට් 1000කට වීඩියෝ 10ක් වගේ තමයි try in Gemini එකෙන් ඔයාලට ජෙනරේට් කරගන්න පුළුවන් voice එකත් එක්ක. try in Flow එකෙත් ඔයාලට ක්‍රෙඩිට් 1000ක් හම්බ වෙනවා Google AI Plus එකේ සබස්ක්‍රිප්ෂන් එක ගත්තහම ඔයාලට ෆ්‍රී ට්‍රයිල් එකක් හම්බ වෙනවා. ඒකේ ඔයාලට ගන්න පුළුවන් ක්‍රෙඩිට් 1000ක් හම්බ වෙනවා. එතකොට එක වීඩියෝ එකකට ක්‍රෙඩිට් 100ක් ස්පෙන්ඩ් කරන්න වෙනවා. එතකොට වීඩියෝස් 10ක් වගේ තමයි අපිට හදාගන්න පුළුවන්. එතකොට මේ ට්‍රයින් ෆ්ලෝ කියන එකට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන් මේක ෆ්ලෝ කියන එකට ගියාම ක්‍රියේට් විත් ෆ්ලෝ කියලා තියෙනවා. එතකොට ඔයාලට ක්‍රියේට් විත් ෆ්ලෝ එකෙන් ගිහිල්ලා ඔයාලට පුළුවන් ඔයාගේ Gmail එක දීලා ඒ AI සබ්ස්ක්‍රිප්ෂන් එක අරගෙන ඒ අදාළ ඩීටේල්ස් දීලා ෆ්‍රී වර්ෂන් එක ගන්න. එහෙම ආවම ඔයා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි new project කියන එක new project කියලා වින්ඩෝ එකක් එයි. ඒකේ plus icon එක ක්ලික් කරාම මේ වගේ වින්ඩෝ එකකට එනවා. එතකොට මෙතන තියෙනවාට text to video, frame to video සහ ingredients ඇතුළත් කරලා කරගන්න පුළුවන් එකක්. ඊළඟට මෙතන settings වලට ගියාම ඔයාලට පුළුවන් කීයක් output ඔයාලට ඕනේද. එතකොට මේ මොන මොඩල් එකෙන්ද මේ වීඩියෝ එක ජෙනරේට් කරන්න කියන එකට. එතකොට දැන් VEO3 fast කියලා අලුතෙන් ඇවිල්ලා තියෙනවා. VEO3 quality කියන එකෙන් තමයි අපිට හොඳ quality voice එකක් එක්ක වීඩියෝ එකක් ජෙනරේට් කරගන්න පුළුවන්. එතකොට අද මම ඔයාලට කියලා දෙන්නේ මේ VEO3 එක හරහා කොහොමද සිංහලෙන් වීඩියෝ එකක් ජෙනරේට් කරගන්න කියලා. එතකොට ඔයාලට මේකේ වීඩියෝ එකක් ජෙනරේට් කරගන්න පුළුවන්. ඉස්සෙල්ලා ඔයාලා හරිම ප්‍රොම්ප්ට් එකක් මේකට ක්‍රියේට් කරගන්න ඕනේ. ඒකට ඔයාලට ඕනනම් Gemini එකනොත් ඔයාලට VEO3 එකට හරියන ප්‍රොම්ප්ට් එකක් ජෙනරේට් කරගන්න හෙල්ප් එක ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ChatGPT හරහාත් ගන්න. එතකොට මේකේ මම ඔයාලට මෙතන පෙන්නනවා මම ක්‍රියේට් කරගෙන තියෙන ප්‍රොම්ප්ට් එක. ඒ වගේ ප්‍රොම්ප්ට් එකක් ඕන මම මේක වීඩියෝ එකේ යටින් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඔයාලට යූස්ෆුල් වෙනවා නම් මේ ප්‍රොම්ප්ට් එක ඔයාලා යූස් කරලා ඔයාලට සිංහල වීඩියෝ එකක් ජෙනරේට් කරගන්න පුළුවන්. එතකොට මෙතනදී මම බලන්නේ කොහොමද වීඩියෝ ටියුටෝරියල් YouTube වීඩියෝ ටියුටෝරියල් කරන කෙනෙක්ගේ වීඩියෝ එකක් ජෙනරේට් කරගන්න තමයි හදන්නේ සිංහලෙන්. එතකොට මම එයාගේ මුලින්ම කියනවා high quality realistic video of fair skin Sri Lankan man. මොකද මට ශ්‍රී ලංකාවේ වගේ කෙනෙක් ඕනේ. එතකොට මම එයාගේ ඒජ් එකත් සාමාන්‍ය දෙනවා 25 30 අතර වගේ කෙනෙක්ගේ ලුක් එකක් තමයි මට ඕනේ. ඊට පස්සේ මම මොන වගේ බෑග්ග්‍රවුන්ඩ් එකක්ද තියෙන්න ඕනේ කියලාත් එයාට කියනවා. ඊට පස්සේ මම කියනවා he saying කියලා එයා සිංහලෙන් කියන ටික මම ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේට් එක දීලා තියෙනවා. Hello everyone, today I will teach you how to make a Sinhala speaking AI video කියලා. මොකද සමහරක් වෙලාවට අපි සිංහලෙන් මේක කියන්නේ මේක සිංහලෙන් ගන්න ප්‍රොම්ප්ට් එක විදි කට්ටිය යූස් කරලා තියෙනවා. මමත් යූස් කරා. එතකොට සමහරක් වෙලාවට සිංහල එක ඉන්ක්ලූඩ් කරාම මෙතන එරර් එකක් එනවා. වීඩියෝ ජෙනරේට් කරන්න බෑ. ඉංග්‍රීසි ප්‍රොම්ප්ට් විතරයි යූස් කරන්න පුළුවන් කියලා. එතකොට ඒ හින්දා තමයි මම මෙතන ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේට් එක දීලා එයාට කියලා තියෙන එක සිංහලෙන් ට්‍රාන්ස්ලේට් කරලා වීඩියෝ එක ජෙනරේට් කරන්න කියලා. ඊට අමතරව මම කියලා තියෙනවා සිංහල ප්‍රොනවුන්සියේෂන් හොඳට තියෙන්න ඕනේ, ඇකියුරේට් ලිප් සින්ක් එක තියෙන්න ඕනේ. ඒ වගේ කියලා මම මෙතන එයාට අවශ්‍ය ඉන්ස්ට්‍රක්ෂන් ටික දීලා තියෙනවා. ඊට පස්සේ ඊට අමතරව මම තව ඉන්ක්ලූඩ් කරලා තියෙනවා මොකද ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේට් එක. ඊට පස්සේ මම ඊට අමතරව නෙගටිව් ප්‍රොම්ප්ට් දීලා තියෙනවා. මොනවත් ලෝගෝ ඇඩ් කරන්න එපා. මොකද සමහර වෙලාවට එයාලා ඔටෝමැටිකලි ලෝගෝ ඇඩ් කරනවා. no subtitles කියලා දීලා තියෙනවා. ඒ වුණාට සමහරක් වෙලාවට මේවා කොච්චර නෙගටිව් ප්‍රොම්ප්ට් දුන්නත් එයාලගෙන් ජෙනරේට් වෙනවා සබ්ටයිටල්. එතකොට අපි no any subtitle no logos කියලා දීලා VO3 ආයෙ චෙක් කරනවා අපි හරි platform එකද සිලෙක්ට් කරලා තියෙන්නේ කියලා. ඊට පස්සේ අපි මෙතන
ඇරෝ එක කලික් කරහම වීඩියෝ එක ජෙනරේට් කරගන්න අපිට පුළුවන් පස ප්‍රම්ට එකයි පාරක්ෂ කරලා හරියටම තියෙනවන අපිට මේ ඇරෝ එක ක්‍රියේට් කරලා වීඩියෝ එක ජෙනරේට් කරගන්න පුළුවන් එතකොට මෙන්න මේ විදිහට වීඩියෝ එක ජෙනරේට් වෙනවා මේක සම්පූර්ණය 100ක් ක්‍රියේට් වුණහම අපිට වීඩියෝ එක බලාගන්න පුළුවන් මේ දිරි වීඩියෝ එක ජෙනරේට් වෙනවා 100ට 110 විදිහට ගිල 100ක් කම්ප්ලීට් වුණහම අපිට වීඩියෝ එක යාලා ජෙනරේට් වෙච්ච එක අපිට ප්‍රිවිව් එක බලාගන්න පුළුවන් හරි දැන් වීඩියෝ එක ජෙනරේට් වෙලා තියෙන්නේ අපි බලමු මේක ප්ලේ කරලා කොයි වගේ මේකක්ද අපිට එන්නේ කියලා හැමෝටම ආයුබෝවන් අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද සිංහල කතා කරන AI වීඩියෝ එකක් හදන්න කියලා මේක හරිම ලේසි හැමෝටම ආයුබෝවන් අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද සිංහල කතා කරන AI වීඩියෝ එකක් හදන්න කියලා මේක හරිම ලේසි හරි ඔයාලා දැක්කා කොහොමද මේ වීඩියෝ එක ජෙනරේට් වෙලා තියෙන්නේ කියලා ඊට පස්සේ ඕනනම් මෙතන ඩවුන්ලෝඩ් බටන් එක ඔයාලට දීලා තියෙනවා එතකොට ඔයාලට අවශ්‍ය ක්වොලිටි එකෙන් මේකේ ඩවුන්ලෝඩ් වීඩියෝ එක ඩවුන්ලෝඩ් කර ගැනීමත් කරගන්න ඔයාලට පුළුවන් මේ විදිහට තමයි අපි සිංහලෙන් වීඩියෝ එකක් ජෙනරේට් කරගන්නේ එතකොට ඔයාලට අවශ්‍ය හැමෝටම ආයුබෝවන් අද දුන්නාම ඔයාලට අවශ්‍ය ඩීටේල්ස් ටික අවශ්‍ය විදිහට හරියටම දුන්නාම ඔයාලට අවශ්‍ය විදිහටම ඉතාමත් හොඳ වීඩියෝ එකක් ජෙනරේට් කර ගැනීම හැකියාව තියෙනවා දැනට මේක ෆ්‍රී වර්ෂන් එක 1 month ෆ්‍රී ට්‍රයිල් එකක් තමයි දීලා තියෙන්නේ ඊට අමතරව මේකේ AI සබස්ක්‍රිප්ෂන් එකේ අල්ට්‍රා කියන එක ගන්න පුළුවන් ඒක ගත්තම අපිට ක්‍රෙඩිට් 12000ක් වගේ හම්බ වෙනවා එතකොට වීඩියෝ 120ක් විතර ජෙනරේට් කර ගැනීම හැකියාව අපිට තියෙනවා මේ විදිහට තමයි සිංහලෙන් වීඩියෝ එකක් අපි ජෙනරේට් කරගන්නේ Google VEO3 use කරලා මම හිතනවා ඔයාලා මේකෙන් දෙයක් ඉගෙන ගත්තයි කියලා එහෙනම් ඔයාලට මේකෙන් ප්‍රයෝජනයක් වුණා නම් මම තවත් ඉස්සරහට මේ වගේ වීඩියෝ අරගෙන එනවා ඔයාලට මගේ වීඩියෝත් එක්ක දිගටම රැඳී ඉන්න නම් මේ වීඩියෝ එකට ලයික් කරලා ඔයාගේ මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න ඒ වගේම තමයි අමතක කරන්න එපා මගේ YouTube channel එක subscribe කරන්න එහෙනම් ඔයාලා හැමෝටම thank you